that has helped me has helped me in lots of things. අයිබෝවන් කියලා යාළුවෝ හැමෝම අදත් මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද Just Think Positive යටතේ අපි සාකච්ඡා කරන්න යන්නේ ලෝකේ අංක 1 බිලියන පතික් වුණු බිල් ගේට්ස්ගේ ජීවිත කතාව පිළිබඳ. බිල් ගේට්ස් උපත ලබන්නේ 1955 ඔක්තෝබර් 28 වෙනිදා. මොහුගේ පෞල් පසුබිම තුළ ධනවත් ව්‍යාපාර, දේශපාලන හා සමාජ සේවය යන අංශ දක්නට තිබුණා. ඉතින් මෙසේ පවසන්න හේතු වෙලා තියෙන්නේ මොහුගේ සීයා ජාතික බැංකුවේ උපසභාපතිවරයෙක් වෙනවා, වගේම නගරාධිපතිවරයෙක් වෙනවා. ඒ වගේම මොහුගේ පියා නීතිඥයෙක් වෙන නිසා. බිල් ගේට්ස්ගේ ජීවිත කතාවෙන් අපට ගත හැකි ආදර්ශ ගොඩක් තියෙනවා. කුඩා කල සිටම බිල් මහන්සි වී වැඩ කරන්නෙක් බවට පත් වුණා. ඔහු වරක කියනවා ඔබ බුද්ධිමත් නම් ඒ ප්‍රයෝජන ගත හැකි ආකාරය දනිනම් ඕනෑම දෙයක් ලබා ගත හැකි බවට විශ්වාසයක් ඔහුගේ තිබුණා කියලා. ඉතින් කුඩා කල සිටම බුද්ධිමත් තරගකාරී අයෙක් බවට මෙන්න මේ කියන පුංචි බිල් ගේට්ස් පත් වුණා කියලා පසු කාලිනව සඳහන් වෙලා තියෙනවා. ඉතින් මොහුගේ මේ Microsoft ආයතනය ලෝකයේ අංක 1 ආයතනයක් බවට පත් කරන්න ලෝකේ අංක 1 බිලියනපතියෙක් බවට පත් වෙන්නත් මෙන්න මේ කියන රහස් ඉවහල් වුණා කියලා අපිට හිතන්න පුළුවන්. කුඩා කාලයේදී පාසල් වැඩ කටයුතු වලින් බිල් ගේට්ස් හැම්මත් වී සිටියා කියලා අපිට දැනගන්න කියලා තියෙනවා. මොහුගේ දෙමාපියන්ද මේ දැනගත් පසු ඔවුන් බිල්ව පෞද්ගලික පාසලකට ඇතුළත් කළා. ඒ අධ්‍යයන කටයුතු වේගෙන් සිදු වුණා. මෙම දෙමාපියන්ගේ තීරණය බිල්ගේ ජීවිතය වෙනස් කළ සිද්ධියක් වුණා. ඒ මුල්වරට ඔහු පරිගණකයේ ක්‍රියා කරවීමට ඉගෙන ගත්තා. බිල් හා ඔහුගේ මිතුරන් පරිගණක විෂයට බොහෝ ඇලුම් කරා. ඒ අතරින් 1968 ප්‍රෝග්‍රෑමින් ගෲප් නමින් කණ්ඩායමක් ඇති කරගත්තා. මෙම කණ්ඩායම තුළ සිටින විට මොවුන්ගේ හැකියාවන් වොෂින්ටන් සරසවියේ ප්‍රයෝජනට ගත හැකි ආකාරයේද සොයාගත්තා. බිල් ගේට්ස් සහ ඔහුගේ ළඟම මිතුරා වන ඇලන් ඩ්‍රාෆ්ට් ඕ ඩේටා නමින් ඔවුන්ගේම සමාගමක් මුල්වරට that has helped me in lots of things. අයිබෝවන් කියලා යාළුවෝ හැමෝම අදත් මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද Just Think Positive යටතේ අපි සාකච්ඡා කරන්න යන්නේ ලෝකේ අංක 1 බිලියන පතික් වුණු බිල් ගේට්ස්ගේ ජීවිත කතාව පිළිබඳ. බිල් ගේට්ස් උපත ලබන්නේ 1955 ඔක්තෝබර් 28 වෙනිදා. මොහුගේ පෞල් පසුබිම තුළ ධනවත් ව්‍යාපාර, දේශපාලන හා සමාජ සේවය යන අංශ දක්නට තිබුණා. ඉතින් මෙසේ පවසන්න හේතු වෙලා තියෙන්නේ මොහුගේ සීයා ජාතික බැංකුවේ උපසභාපතිවරයෙක් වෙනවා, වගේම නගරාධිපතිවරයෙක් වෙනවා. ඒ වගේම මොහුගේ පියා නීතිඥයෙක් වෙන නිසා. බිල් ගේට්ස්ගේ ජීවිත කතාවෙන් අපට ගත හැකි ආදර්ශ ගොඩක් තියෙනවා. කුඩා කල සිටම බිල් මහන්සි වී වැඩ කරන්නෙක් බවට පත් වුණා. ඔහු වරක කියනවා ඔබ බුද්ධිමත් නම් ඒ ප්‍රයෝජන ගත හැකි ආකාරය දනිනම් ඕනෑම දෙයක් ලබා ගත හැකි බවට විශ්වාසයක් ඔහුගේ තිබුණා කියලා. ඉතින් කුඩා කල සිටම බුද්ධිමත් that has helped me in lots of things. අයිබෝවන් කියලා යාළුවෝ හැමෝම අදත් මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද Just Think Positive යටතේ අපි සාකච්ඡා කරන්න යන්නේ ලෝකේ අංක 1 බිලියන පතික් වුණු බිල් ගේට්ස්ගේ ජීවිත කතාව පිළිබඳ. බිල් ගේට්ස් උපත ලබන්නේ 1955 ඔක්තෝබර් 28 වෙනිදා. මොහුගේ පෞල් පසුබිම තුළ ධනවත් ව්‍යාපාර, දේශපාලන හා සමාජ සේවය යන අංශ දක්නට තිබුණා. ඉතින් මෙසේ පවසන්න හේතු වෙලා තියෙන්නේ මොහුගේ සීයා ජාතික බැංකුවේ උපසභාපතිවරයෙක් වෙනවා, වගේම නගරාධිපතිවරයෙක් වෙනවා. ඒ වගේම මොහුගේ පියා නීතිඥයෙක් වෙන නිසා. බිල් ගේට්ස්ගේ ජීවිත කතාවෙන් අපට ගත හැකි ආදර්ශ ගොඩක් තියෙනවා. කුඩා කල සිටම බිල් මහන්සි වී වැඩ කරන්නෙක් බවට පත් වුණා. ඔහු වරක කියනවා ඔබ බුද්ධිමත් නම් ඒ ප්‍රයෝජන ගත හැකි ආකාරය දනිනම් ඕනෑම දෙයක් ලබා ගත හැකි බවට විශ්වාසයක් ඔහුගේ තිබුණා කියලා. ඉතින් කුඩා කල සිටම that has helped me in lots of things. අයිබෝවන් කියලා යාළුවෝ හැමෝම අදත් මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද Just Think Positive යටතේ අපි සාකච්ඡා කරන්න යන්නේ ලෝකේ අංක 1 බිලියන පතික් වුණු බිල් ගේට්ස්ගේ ජීවිත කතාව පිළිබඳ. බිල් ගේට්ස් උපත ලබන්නේ 1955 ඔක්තෝබර් 28 වෙනිදා. මොහුගේ පෞල් පසුබිම තුළ ධනවත් ව්‍යාපාර, දේශපාලන හා සමාජ සේවය යන අංශ දක්නට තිබුණා. ඉතින් මෙසේ පවසන්න හේතු වෙලා තියෙන්නේ මොහුගේ සීයා ජාතික බැංකුවේ උපසභාපතිවරයෙක් වෙනවා, වගේම නගරාධිපතිවරයෙක් වෙනවා. ඒ වගේම මොහුගේ පියා නීතිඥයෙක් වෙන නිසා. බිල් ගේට්ස්ගේ ජීවිත කතාවෙන් අපට ගත හැකි ආදර්ශ ගොඩක් තියෙනවා. කුඩා කල සිටම බිල් මහන්සි වී වැඩ කරන්නෙක් බවට පත් වුණා. ඔහු වරක කියනවා ඔබ බුද්ධිමත් නම් ඒ ප්‍රයෝජන ගත හැකි ආකාරය දනිනම් ඕනෑම දෙයක් ලබා ගත හැකි බවට විශ්වාසයක් ඔහුගේ තිබුණා කියලා. ඉතින් කුඩා කල සිටම බුද්ධිමත් තරගකාරී අයෙක් බවට මෙන්න මේ කියන පුංචි බිල් ගේට්ස් පත් වුණා කියලා පසු කාලිනව සඳහන් වෙලා තියෙනවා. ඉතින් මොහුගේ මේ Microsoft ආයතනය ලෝකයේ අංක 1 ආයතනයක් බවට පත් කරන්න ලෝකේ අංක 1 බිලියනපතියෙක් බවට පත් වෙන්නත් මෙන්න මේ කියන රහස් ඉවහල් වුණා කියලා අපිට හිතන්න පුළුවන්.
කුඩා කාලයේදී පාසල් වැඩ කටයුතු වලින් බිල් ගේට්ස් හෙම්මත් වී සිටියා කියලා අපිට දැනගන්න කියලා තියෙනවා. මොහුගේ දෙමාපියන්ද මේ දැනගත් පසු ඔවුන් බිල්ව පෞද්ගලික පාසලකට ඇතුළත් කළා. එහි අධ්‍යයන කටයුතු වේගෙන් සිදු වුණා. මෙම දෙමාපියන්ගේ තීරණය බිල්ගේ ජීවිතය වෙනස් කළ සිද්ධියක් වුණා. එහි මුල්වරට ඔහු පරිගණකයේ ක්‍රියා කිරීමට ඉගෙන ගත්තා.